ගස්වල අඹ හොඳට පැහිලා. ඉතින් මට හිතුණා අද රසම රස අඹ අච්චාරුවක් හදන්න. ඉතින් එහෙනම් අපි හැමෝම එකතු වෙලා හොඳ අඹ ගෙඩි දෙකක් තෝරගෙන රසම රස අඹ අච්චාරුවක් හදලා බලමු. ඉතින් මේ තියෙන්නේ මං තෝරගත්තු අඹ ගෙඩි දෙක. තව අපිට මේ වැඩේට ඕන වෙනවා සීනි සල්පයක්, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු සල්පයක්. ඉතින් අපි මේ අඹ ගෙඩි දෙක හොඳට හොදගෙන මුලින්ම මේ ගෙඩි දෙක හොඳට ලෙලි ගහගමු. මෙන්න මේ විදිහට පොතු ටික අපි අයින් කරගමු. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක වේගෙන් යවනවා. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. අඹ ගෙඩි දෙක සුද්ධ කරලා නම් ඉවරයි. ඉතින් අපි දැන් මේ අඹ ගෙඩි දෙක තීරු වලට මෙන්න මේ විදිහට කපා ගමු. මෙන්න මේ විදිහට අපිට මේ අඹ ගෙඩි දෙක තීරු වලට කපා ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම ආයෙත් වීඩියෝ එක වේගෙන් යවනවා. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි අර කලින් ලෑස්ති කරගත්තු ලුණු සල්පයක්, මිරිස් කුඩු, ඒ වගේම ගම්මිරිස් සහ සීනි සල්පයක් දාලා මේක හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. දකින්න කොටත් කටට කෙල උනනවා නේද යාළුවනේ? ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙදර අඹ ගහක් තියෙනවා නම් හරි, පහල ගෙදරක හරි අඹ ගහක් තියෙනවා නම් අඹ ගෙඩියක් අරගෙන මේ විදියට රසට හදලා කාලා බලන්නකෝ. අපිටත් කියන්න කොහොමද රස කියලා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මේ වගේ කේල් කොලයක හරි නැත්නම් පිඟානක හරි තියලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ යාළුවොත් එක්ක මේ අඹ අච්චාරුව රස බලන්න. හරිම රසයි. ඔන්න එහෙනම් යාළුවනේ මම දැන් මේ අඹ අච්චාරුව කන්නයි යන්නේ. ඔයාලත් ඉතින් කෙල ගිල ඉන්නේ නැතුව හදාගෙන කාලා බලන්න.